The life turning. ජීවිත සිහිනය ඉදිරියේ අතරමං නොවන්නට ජීවිත සිහිනය අර්ථවත් කරන්නට ඔබ තුල සිටින අරුමුදුම බලවතා හඳුනා ගැනීමට ජීවිතයේ අදුෂ්‍යමාන හස්තය අවදි කිරීමට දුක දුම්නස වෙනුවට සතුට ආකර්ෂණය කර ගැනීමට කාටත් පෙර බුදු ඇසින් දුටු විශ්ව ආකර්ෂණ නීතියේ සැබෑගතු දැන ගැනීමට ඔබගේ ජීවිතයේ සුබදායකම ප්‍රබලතම හැරවුමක් උදෙසා එන්න අප සමග ජීවිතය අවබෝධ කරගන්න විශ්වය අවබෝධ කරගන්න The Life Turning. සතුටෙන් පිරිච්ච ලෝකයක් Tamanට උරුම කරගන්නවද? මේක ඔබේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක බවට හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම. නැත්නම් ඔබ ඉදිරියේ විෂුවල් වන ලෝකය සම්පූර්ණයෙන්ම සතුටෙන් පිරිච්ච ලෝකයක් බවට පත් වෙනවා. භාවනා කරන්න ගියා කියලා කිසිසේත්ම ජීවිතය අවබෝධ කරන්න බෑ. එහෙම දුවන්නේ අඥානවන්තයෝ. ලෝකය කියලා කියන්නේ තමන් අත්දකින තමන්ගෙම හිතේ ස්වභාවය. තමන් බලාපොරොත්තු වන සතුට එක් කරගන්න තියෙන පාර නියමාකාරයෙන් බුදුදහම තුල පෙන්නනවා. වෙන කිසිම තැනක කියලා දෙන්නේ නැහැ. එතකොට ජීවිතේ සතුට ලං කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ චේතනාවත් එක්ක. තමන්ට ජීවිතේ සතුට කියන එක ලං කරගන්න විදිහ මිනිස්සු දැනගෙන නැහැ. වාසනාවන්ත සුබම සුබ දවසක් කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනාම ජීවිතේ බලාපොරොත්තු වෙනවා තමන්ගේ ජීවිතේ උපරිම මට්ටමට තෘප්තිමත් කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන හීනයට තමන්ගේ ජීවිතේ ළඟා වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මනුස්ස ලෝකේ මිනිහෙක් විදිහට ඉපදුනාට පස්සේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතය සුභවාදීව සුවදායකව යහපත්ව ගතකරන්න අවශ්‍ය කරන පසුතලය නිර්මාණය කරගන්න. ඉතින් අපිට බුදු දහම ඇසුරු කරගත්තට පස්සේ බොහෝ දෙනෙකු හිතනවා බුදු දහම කියලා කියන්නේ දුක ගැන කතා කරන එකක්, මිනිස්සෙක් ජීවිතේ වටන එකක්, මිනිස්සෙගේ ජීවිතයට කලකිරීම ගෙනල්ලා දෙන එකක් කියලා. නමුත් මේක බොහොම වැරදි කතාවක්. මොකද බුදුරජාණන් වහන්සේ කිසිම කලක ජීවිතේ අවශ්‍ය කරන ඒ කාමභෝගී ජීවිතයට පයින් ගහන්න ඕනේ කියලා ප්‍රතික්ෂේප කිරීමක් සිදු කළේ නැහැ. ඒකට හේතුව අපි හොයලා බැලුවොත් බුද්ධ වචනයට අනුව බැලුවම කියනවා බුදුරජාණන් වහන්සේ පින් කළ යුතුමයි කියලා. එතකොට පින කියන්නේ මොකක්ද කියලා බැලුවම පින කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හදයන් පුනාති පුඤ්ඤං, හදවතේ ඇතිවෙන පින ආයාම. එහෙනම් හදවතේ ඇතිවෙන සතුට තමයි අපි හැමදෙනාම ජීවිතයේ අංක 1ට බලාපොරොත්තු වෙන්නේ. එතකොට සතුටෙන් ගත කරන හීනයක්, සුවදායකව ගත කරන හීනයක් හැමදෙනාගේම ජීවිතයේ ඉලක්කයේ බවට පත් කරගෙන තියෙනවා. නමුත් තියෙන ගැටලුව තමයි ඒ සතුට වෙන ඉලක්කයට ගමන් කරන්න ගියාම අනේක විද දුක් දුම්නස් වලට මුහුණ පානවා. එතකොට අපිට ජීවිතයේ අර්ථය හරි විදිහට දැනගත්තොත්, ලෝකය කියන්නේ මොකක්ද කියලා නියමාකාරයෙන් තේරුම් ගත්තොත්, ඒ බලාපොරොත්තු වෙන හීනයට එහෙම නැත්නම් ඒ සතුටට ලං වෙන්න වගේම ඊටත් එහා ගිහිල්ලා මේ ජීවිතය හරි විදිහට තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිතවල හැමදාම දුක 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 කියන වචනේ පළපදියම් කරගෙන අපි හැමදෙනාම
හොයනවා දුකට පිළියමක්. දුක නැති කරගන්න විදිහක්. හැබැයි දුක ඉක්මවා යන න්‍යාය සම්පූර්ණයෙන්ම පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපි කල්පනා කරන්න ඕන දුක ඉක්මවා යන්න ඔහු ගත කරන වත වැදගත් වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පැවිදි වතද ගිහි වතද කියන කාරණාව මේකට අදාළ වෙන්නේම නැහැ. නමුත් අද වෙනකොට අපි හිතනවා මේ බුදුදහම කියලා කියන්නේ කන්නේ නැතුව බොන්නේ නැතුව නාන්නේ නැතිව අමුතු වනචර හැසිරීමක් දක්වන ස්වභාවයකටපත් වෙන එකක් කියලා. එහෙම නැත්නම් අමුතුම තාලයේ තවත් රංගපෑමක් කරන තැනක් කියලා අපි හිතන් ඉන්නවා. නමුත් බුදුදහම කියලා කියන්නේ කිසිම විදිහක අමුතු જાතියේ රංගපෑමක් නෙවෙයි. Tamanගේ ස්වභාවය අවබෝධ කරගෙන ජීවිතේ නිවෙනවා කියලා කියන්නේ හදවතේ පිනා යාම කියලා කියන්නේ සතුට. එහෙනම් ජීවිතේ සතුටට ලං වෙන ක්‍රමවේදය බුදුදහම තුල කියලා දෙනවා. මොකද සතුට නැති හිතක නිවීමක් නැහැ. එහෙනම් ජීවිතයේ දුක සම්පූර්ණයෙන්ම ඉක්මවා යන පාර ඇතුලේ සතුට තියෙනවා. එතකොට අපේ ජීවිතයට දුක ගලාගෙන එන පාරේ දුම්නස තියෙන්නේ සතුට නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන කෙනෙකුගේ ජීවිතේ Taman ගොඩනගෙන හීනය උපරිම සුභවාදීව තමන්ගේ ජීවිතේ යහපත්ව සතුටෙන් සුවෙන් ගත කරන්නට බුදුදහම අපේ ජීවිතයට අත්වලක් පිටුහලක් වෙනවා. මම දකින විදිහට බුදුදහමේ තරම් මිනිස්සෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න පිළිවෙතක් යහපතින් සතුටින් ගත කරන පිළිවෙතක් වෙන කිසිම තැනක කියලා දෙන්නේ නැහැ. එතකොට කල්පනා කරන්නකෝ. බුද්ධ දේශනාවට අනුව බැලුවොත් ලෝකය කියලා කියන්නේ වෙන 아무තු එකක් නෙවෙයි. ලෝකය කියලා කියන්නේ Taman අත්දකින Tamanගෙම හිතේ ස්වභාවය. කොටින්ම කිව්වොත් ලෝකයේ කියන කුමද්ද කියලා අහුවම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ලෝකය කියලා කියන්නේ අපේ ජීවිත අත්දැකීම කියලා. කොටින්ම කිව්ව පංච උපාදානස්කන්ධය. ඒ වචනේ පැත්තකට තියුවොත් ලෝකය කියන්නේ අපි ජීවිතේ ලබන අත්දැකීම. එතකොට මේ අත්දැකීම පිනා යන අත්දැකීමක්ද? මේ අත්දැකීම දුක් දුම්නසෙන් පිරි අත්දැකීමක්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන කාටවත් නෙවෙයි. Taman තමයි. එහෙනම් තමා කියන ස්වභාවය පිළිබඳව නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන ලෝකයේ කියන තැන සුන්දර කරගන්න. එහෙම නැත්නම් ලෝකයේ කියන තැන තමන් බලාපොරොත්තු වෙන සතුට එක් කරගන්න තියෙන පාර නියමාකාරයෙන් බුදුදහම තුල පෙන්නනවා. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ගිහිල්ලා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාව කර්මයයි මම වදාරෙමි. චේතනාව කර්මය කියලා මම වදාරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් හිතන්න චේතනාව කියන්නේ කර්මයට නම් අපේ කර්මය කියන්නේ මොකටද? කර්මය කියන්නේ අමුතු જાති එකකට නෙවෙයි. කර්මය කියන්නේ මොකටද? කර්මය කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිත්‍යාභි සංඛාර. ඒ කියන්නේ හදවතේ ඇතිවෙන සතුට එක කර්මයක්. හදවතේ ඇතිවෙන දුක් දුම්නස එක කර්මයක්. හදවතේ ඇතිවෙන උපේක්ෂාව එක කර්මයක්. එහෙනම් බලන්න ජීවිතේ කර්මය කරගහ ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේ තියෙන්නෙම මොකද්ද? විනායාම කියන කොටසයි පසුතැවීම කියන කොටසයි උපේක්ෂාවටපත් වීම කියන කොටසයි. ඉතින් ගොඩක් වෙලාවට කෙනෙක් උපේක්ෂාවටපත් වෙන්න උත්සාහවන්ත වෙන්නේ මොකක් නිසාද? සතුට හොයාගෙන ගිහිල්ලා ඒක ලං කරගන්න බැරි වෙලා දුක් දුම්නස ජීවිතේට එනකොට අර නරියා මිදි තිත්තයි කිව්වා වගේ නේ. නරියා මිදි තිත්තයි කියලා බලා වුණා වගේ මොකද කරන්නේ? මිනිස්සු පුරුදු වෙලා තියෙනවා භාවනා කරන්න අර යන්න මෙහෙ යන්න. ඇයි? Tamanට ජීවිතේ සතුට කියන එක ලං කරගන්න විදිහ මිනිස්සු දැනගෙන නැහැ. ඉතින්
අපි තේරුම් ගන්න ඕන බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් අඥානවන්තයන්ට නෙවෙයි. එතකොට ජීවිතේ සතුට ලං කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ චේතනාවත් එක්ක. මොකද කල්පනා කරන්න මේ ලෝකේ සියල්ලම අත්දකින්න හිතින්. හිතටයි සියල්ල මුණ ගැහෙන්නේ. එතකොට හිතට නම් සියල්ල මුණ ගැහෙන්නේ. හිතට නම් අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. හිතේ ස්වභාවය පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන තමයි. එහෙනම් හිතේ සතුට ආකර්ෂණය කරගන්නවද? දුක ආකර්ෂණය කරගන්නවද? එහෙම නැත්නම් සතුටෙන් පිරිච්ච ලෝකයක් Tamanට උරුම කරගන්නවද? දුක් දුම්නසෙන් පිරි ලෝකයක් Tamanට උරුම කරගන්නවද කියන එක තීරණය කරන්නේ Tamanගෙම හිත. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් හිත කියන්නේ Tamanටමයි. Taman කරගත්තේ හිතමයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපිට මේ මුළු ලෝකයම නතු කරගන්න පුළුවන්. එයි ලෝකය කියලා කියන්නේ වෙන අමුතු කතන්දරයක් නෙවෙයි මේ ජීවිත අත්දැකීම. ජීවිතය අත්දකින්න හිතේ. එහෙනම් හිතේ අපිට පුළුවන් නම් සතුට කියන කාරණාව උපාදනය කරගන්න ක්‍රමවේදයක් සකස් කරගන්න. ඔබගේ ඉදිරියේ විද්‍යාමාන වන ලෝකය එහෙම නැත්නම් ඔබ ඉදිරියේ විෂුවල් වන ලෝකය සම්පූර්ණයෙන්ම සතුටින් පිරිච්ච ලෝකයක් බවට පත් වෙනවා. ඉතින් අපි පින හෝ පව කියන එකට මූලික වෙන්නේ චේතනාව. එතකොට පිනේ විපාකය මොකද්ද? සතුටින් ගත කරන විපාක නේද? සැපවන්ත විපාක. පවේ විපාක දුක්ඛිත විපාක. එතකොට කල්පනා කරන්න තමන් ජීවිතේ තෘප්තිමත් නොවි පසුතැවෙනවා නම් මේ වෙලාවෙත් ඒකට වග කිය යුත්තා තමන්මයි. ඒ නිසා මෙන්න මේ තමන්ගේ ජීවිතය පිළිබඳව දන්නේ නැතිව තමන්ගේ ලෝකය සුන්දර කරගන්න විදිහ සැපවන්ත කරගන්න විදිහ දන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? සැප හොයාගෙන ගිහිල්ලා ඒක නොලැබෙනකොට එන දුක් දුම්නස් දරා ගන්න බැරුව භාවනා කරන්න ගියා කියලා කිසිසේත්ම ජීවිතය අවබෝධ කරන්න බෑ. එහෙම දුවන්නේ අඥානවන්තයෝ. ඒ නිසා ප්‍රඥාව මුහුකුරා යන්න පින කියන පාර උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වන ඒ හීනය මොකද්ද? එලි කරගෙන හීනේ ස්වභාවය තේරුම් අරගෙන සදහටම දුක ඉක්මවන මාවතකට එන්න අපි බුදුදහම තුළින් අවශ්‍ය මඟ පෙන්වීම කරන්න සූදානම්. ඉතින් ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන තැනට යන්න බුදුදහම කොයි විදිහටද උපකාර කරගන්නේ කියන පාර අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඔබේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක බවට හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. එහෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව හැම දිනාටම සිදු කරනවා.